බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදට බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබූ පල්ලේගම හේමරත්න හිමි අද අප මත නිදහස් වුණා. පල්ලේගම හේමරත්න හිමියන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආකාරය සමාජයේම දැඩි පිළිකුලට ලක් වූ කරුණක්. බරපතල ළමා අපයෝජන චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පල්ලේගම හේමරත්න හිමි අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආකාරය සමස්ත සමාජයේම දැඩි කතාබහට ලක් වී තිබේ. සාමාන්‍යයෙන් අපරාධ චෝදනාවන් ලැබුවන් රැගෙන බන්ධනාගාර බස් රථ වෙනුවට පොලිස් ජීප් රථ දෙකක පෙර ගමන් ආරක්ෂාව සහිතව අතිශය සුඛෝපභෝගී වෑන් රියකින් උන්වහන්සේ කැඳවාගෙන තිබුණේ බබෙකු රැගෙන යන ආකාරයේ සුපිරි සැලකිලි මැදයේය. මීට අමතර මාධ්‍යවේදීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට ඉඩ නොතබමින් මුළු මාර්ගයම අවහිරවන ලෙසේ පොලිස් නිලධාරීන් යොදවා සැකකරු ආවරණය කිරීමට කටයුතු කිරීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල පක්ෂපාතීත්වය මැනවින් පෙන්වන්නත් මේ සිදුවීමට සාපේක්ෂව 2025 මාර්තු මාසයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේ අතිශයින්ම ප්‍රචණ්ඩකාරී ස්වභාවයකිනි. එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිස් අත්අඩංගුවේදී අමානුෂික ලෙස පහර දී දරුණු වධහිංසනයට ලක් කර තිබූ බව වාර්තා විය. කුමන මට්ටමේ සාපරාධී අපරාධකරුවෙකුද අධිකරණයකින් වරදකරු කිරීමට පෙර ආරක්ෂක අංශ විසින් මෙලෙස නීති විරෝධී වධහිංසා පැමිණවීම ශිෂ්ට සම්පන්න සමාජයක කිසිසේත් අනුමත කළ නොහැකි මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යයේ මුලින්මනින් කෙලෙසෙන ක්‍රියාවකි. එහෙත් එවැනිම බරපතල ළමා ලිංගික චෝදනාවක් එල්ල වී ඇති සමාජයේ ඉහළ තරාතිරමක හෝ ආගමික බලයක් සහිත පුද්ගලයෙකු වන අයෙකු සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනද සේද සලු පොරවා උපරිම සුඛෝපභෝගී රැකවරණයක් ලබා දීමට ඉදිරිපත් වීම ඉතාමත් පිළිකුල් සහගත වේ. මේ අසාධාරණ සැලකිල්ලට ප්‍රධානතම හේතුව ලෙස සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතායිම සැකකාර හිමියන් අතර පවතින සමීප ඥාති සම්බන්ධතාවයි. රටේ නීතිය හා සාමය සුරැකීමට වගකිව යුතු ඉහළම නිලධාරියාගේ මස්සිනා සැකකරු වීම නිසා පොලිසිය ලබා මෙලෙස විශේෂ වරප්‍රසාද හා ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කිරීම පැහැදිලිවම දේශපාලන හා රාජ්‍ය බලය අවභාවිතා කිරීමකි. වෙනසක් බලාපොරොත්තුවෙන් බලයට පත් කළ ආණ්ඩුවක් මෙවැනි ලැජ්ජා නැති ඥාති සංග්‍රහයන්ට යටත් වීම ජනතා අපේක්ෂාවන් පාවා දීමකි. අනුරාධපුර අටමස්ථාන අධිපතිවරයා සම්බන්ධයෙන් නඩු විභාගය අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ අතිශය තීරණාත්මක කරුණක් සාක්ෂි සහිතව අනාවරණය විය. එෙහිදී හෙළිවේ සැකකාර පාර්ශවය විසින් වින්දිත බාලවයස්කාර දැරිය වෙත අවස්ථා 88කදී දුරකථන ඇමතුම් ලබා දී ඇති බවයි. මෙම කරුණ විද්‍යාත්මක හා සංවේදන සාක්ෂි මගින් අධිකරණය හමුවේ තහවුරු අතර මෙමගින් දැරිය අතර මේ හිමිනමගේ ඇති සම්බන්ධතාවය මැනවින් පැහැදිලි වේ. විමානසනම් අසන් බව පවසින් පොලිසිය විසින් නීතිපතිවරයා වෙත යොමු කරන ලද වාර්තා මුලින්ම අසම්පූර්ණ හා දෝෂ සහිත එකක් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිල වශයෙන් අද උසාවි හමුවේ පෙන්වා දීමට කටයුතු කරන ලැබුවේ රවි සෙනවිරත්නගේ හා ආනන්ද විජේපාලගේ පොලිසියේ රෙදි ගලවා දමමිනි. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි හා නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරිය විමර්ශකයන් ඍජුවම චෝදනා කරමින් අවධාරණය කරන්නේ නඩුවට අතිශය තීරණාත්මක වන ප්‍රධාන සාක්ෂි රැසක් පොලිසිය විසින් හිතාමතා පැහැර හැරී ඇත්ත බවටයි. සැකකරු සතු ඉහළ දේශපාලන හා ඥාති සම්බන්ධතාව වෙනුවෙන් නීතියේ සිදුරු සෙවීමට පොලිසිය ක්‍රියා කර ඇති ආකාරය මින් මනාවට පැහැදිලි වේ. විද්‍යාත්මක සාක්ෂි මගහැරීම හුදු අතපසුවීමක් නොව සැකකරු බේරා ගැනීම සඳහා පොලිසිය විසින් සූක්ෂමව කරන ලද්දක් බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි වේ. මීට අමතරව බාලවයස්කාර දැරිය මිලදී ගැනීමට අදාළ සැකකරුට එරෙහිව ගොනු කළ යුතු බරපතල චෝදනා කිසිවක් පොලිස් වාර්තාවලට ඇතුළත් කර නොමැති අතර මෙවැනි දරුණු ගණයේ අපරාධයකදී සැකකරුගෙන් හුදු ප්‍රකාශයක් පමණක් ලබාගෙන මුදා හැරීමට පොලිසිය කටයුතු කිරීම මුලින්ම නීති විරෝධී බව අද ළමා ආරක්ෂක අධිකාරිය උසාවි හමුවේ කරුණු සහිතව පෙන්වා දෙනු ලැබීය. සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය මහජන ආරක්ෂක ලේකම්වරයාගේ මස්සිනා වන සැකකාර හිමියන් ඉදිරියේ
මෙලෙස දන් වැටීම නින්දා සහගත බව පෙන්වා දෙමු. මේ හේතුවෙන් විමර්ශන තවදුරටත් අවසන් වී නොමැති බව පවසන ළමා ආරක්ෂණ අධිකාරිය මෙම සමස්ත විමර්ශන ක්‍රියාවලිය වහාම තමන්ට මාරු කරන ලෙස අද අධිකරණයේ විනිසුරුගෙන් ඉල්ලා සිටියේය. අවසාන වශයෙන් චෝදනාවට ලක්වී ඇති අපරාධයේ ස්වභාවයකම වූද සැකකරුගේ බලය ධනය හෝ තරාතිරම් අනුව රටේ නීතිය වෙනස් වන බව මෙම සිදුවීමෙන් මැනවින් ඔප්වේ. සාමාන්‍ය වැසියාට එක නීතියකුත් ප්‍රභූන්ට හා පාලකයින්ගේ නෑදයින්ට තව නීතියකුත් ක්‍රියාත්මක කරන මේ දූෂිත ක්‍රමය වත්මන් පාලනය යටතේත ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම නින්දා සහගතය. නීතියේ සමානාත්මකතාව හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් අපරාධකරුවන් සුරතල් කරන මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් සමස්ත යුක්ති පද්ධතිය කෙරෙහිම ජනතාව තුළ පවතින විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇත. කෙසේ හෝ අවසානයේ බරපතල ළමා ලිංගික අපරාධ චෝදනාවකට ලක් වූ පල්ලේගම හේමරතන නැවත අටමස්ථානයේ අටමස්ථානාධිපති වශයෙන් සේවය සඳහා අද දින අප ලබා පිටත්ව යන ලදී.